Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් කාලෙකින් මම ඔයාලත් එක්ක unboxing video එකක් කරගෙන ආවා. ඉතින් අපි බලමු මම මොනවද shopping කරේ කියලා. මම හැමදේම ඔයාලත් එක්ක share කරගන්නවා. මේ තියෙන්නේ අපි shopping කරපු දේවල්. මේ ඔක්කොම ගත්තේ Pepco කියලා shop එකක් තියෙනවා. ඒකෙන් සම්ගත බලමු මම මොනවද Pepco එකෙන් ගත්තේ කියලා. අපි කජු එකක් ගත්තා. ඒක නම් මේ Pepco එකෙන් නෙමෙයි ගත්තේ. ඒක බෑග් එකේ තිබුණේ. ඒක හාල් පෙන්නුවේ කැෂ් ඕනා. මගේ මේක මෙයාගේ ලබු ඔරිජිනල් මම දන්නේ නැහැ මොකක්ද කියලා. මේක ඊට පස්සේ අපි මේක ප්‍රයිස් වලට කියන්න. හරියට මේව නම් ගත්තා අනිත් ඒවා කියන්න. Pepco එකෙන් shopping කරපු මේක යුරෝ 10ක් වුණේ. තව අපි ගත්ත ෆෝන් එකක් චූටි. අපි අන්බොක්ස් කරලා බලමු. මේ තියෙන්නේ ෆෝන් එක. හරිද? මේක iPhone එකක් විදිහටමයි තියෙන බොක්ස් එක අතර. 16 Pro මෙන්න මේ විදිහට මෙහෙම අරින්න තියෙන්නේ. මේක තමයි iPhone එක. මේ මෙතන අර iPhone එකේ වගේම කැමරාස් තියෙනවා. මේක shop. හරි දැන් අපි බලමු ඊළඟට මම මොනවද ගත්තේ කියලා. හරිද? මෙතන තියෙනවා මම ගත්ත දේවලුයි, අම්මේ ගත්ත දේවලුයි, අංගේ ගත්ත දේවලුයි. ඉතින් මම කියන්නම් මම මොනවද ගත්තේ. මේක ගත්තේ අපේ අම්මා, අපේ අත්තම්මට. හරිද? මොකද මේක සිල් ගන්නට යද්දී පැදුරක්. ඔව් මේක නිකන් ඒ කියන්නේ අපේ අම්මි නම් ගත්තේ අත්තම්මිට. නැත්නම් පික්නික් යද්දී හරි කොහරි ගිහලා හරි බිම මේක එලන් තියෙනවා. ඔයාලා පුළුවන් මේක මේ විදිහට අරගෙන ගිහිල්ලා මෙහෙම කලවලා මේක මාර යූස්ෆුල් මේක දිකාරින් දවස් දිකාරින් නෑ මොකද මම නවන් දන්නේ නැති නිසා තම මේක ඒ විදිහට පුරන්නේ නැකි මේක ගොඩක් ලොකුයි ඔව් මේක ගොඩක් ලොකුයි වගේම ප්‍රයිස් එකට මාර වර්ත් මොකද මේක යුරෝ 7ක් උනේ යුරෝ 7ට මේක ගොඩක් වටිනවා මොකද මේක මාර සනීපයි සොක්ස් මේ තියෙන සොක්ස් මේක තාත්තටනේ මේක ගත්තේ රංගිට අද මම දන්නෙත් නැහැ මේක ගත්තේ නංගිට. ඊට පස්සේ මම ගත්ත ටී-ෂර්ට් එකක්. තුනේ. ප්‍රයිසස් ටික මම එක්කාදී සයිඩ් එකෙන් දාන්නම් මොකද කියන්න අමතක වෙන නිසා. මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්තේ මගේ හොඳම යාළුවෙක්ට. මාරම ලස්සනයි. ඉතින් මම එයාට ගත්තා මෙන්න මේ ටී-ෂර්ට් එක. ඊපස්සේ මම ගත්තා මෙන්න මේක. මේක ගත්තේ අපේ බබෙක්ට. හරිද? මේ ටී-ෂර්ට් එක. next one මේක socks මේක ගත්තේ තාත්තිරනේ. ඔව් මේක ගත්තා. මෙතන socks තියෙනවා අපේ 7ක්. ඊට පස්සේ මේක ගත්තා අපේ නංගිට panty. මේක මගේ room එකට ගත්තා. මේක මාරම ෂෝක්. මම මේ වගේ ලොකු එකක් room එකට දානවා. දැනට මේක room එක අර අතුරට එද්දි කකුල් පිහලා එන්න දාන්නේ. මේ material එක මාරම හොඳයි අර සනීපයි. හොඳට කකුල් පිහනවනේ නංගි. මෙන්න මේක ඒක ජුවලරි බොක්ස් එක ජුවලරි බොක්ස් එකක් මගේ ගෝල්ඩ් දැන් මට පොඩ්ඩක් ගෝල්ඩ් කලෙක්ෂන් එකක් පොඩි පොඩිවට හදලා දැන් තියෙනවා ටිකක් ඒ නිසා මම හිතුවා මේ වගේ බොක්ස් එකක් දෙය යූස් කරන්න ඕනි කියලා මේක තමයි ගෝල්ඩ් ටික දාන්න මේකේ මම මගේ ගෝල්ඩ් ටික දානවා මොකද මම හැරේ ලංකාවට යනවා මේ එනවනේ ඉතින් ඒකට මට අරගෙන එන්න එහෙම ලේසියි නෑ මේකේ ළමයි මෙතන තියෙනවා බොක්සස් වෙන වෙනම තියෙනවා. ඉතින් ඔයාලා මෙතන රින්ග්ස් දාන්න, ඔයාලගේ රින්ග්ස් දාන්න, මේකට පුළුවන් චේන් නම් මොනවද දාන්න. මෙතන මිරර් එකකුත් තියෙනවා ගොඩක් මාස එකයි. ඊට වඩා මේ මැටීරියල් එක මාරම ලස්සනයි. මාරම ෂෝක්. මොකද මේකේ යුරෝ 7ක් උනේ ප්‍රයිස් එකට පට්ටම ලාභ මේක. මම අනිවාර්යෙන් දෙපාරක් හිතන්නේ නැහැ මේ වගේ දේවල් ගන්න. ඊළඟ එක බලමුද? හඳුන් කූර එකක්. මේක ආම්මෙන් දැක්කේ මොකද අපි හඳුන් කූරු යූස් කරන නිසා ගෙදර ඊට පස්සේ මේක ගත්තා මේකේ හඳුන් කූරු අපි කරලා ලංකාවේ ගෙන යූස් කරන්නේ හැබැයි මේක යුරෝ 1යි වුණාට මේ හඳුන් කූරු 50ක් තියෙනවා මාරම ඒ ප්‍රයිස් එක මාරම හොඳයි වගේ මේක මාරම සුවඳක් එන්නේ ඔව් අනේ මේ කොහමද අපි ලංකාවට යන්නේ නැහැ අපේ කවුරුත් අය ගියත් එන්නේ නැහැ ළඟට ඒකද අපි හඳුන් කූරු වල තා මට මාරම යූස්ෆුල් වෙන මෙන්න මේ අයිටම් එක හරිද මේක මාරම යූස්ෆුල් මට මොකද මම මේ ලංකාවට ට්‍රැවල් කරනවා ලංකාවේ ඉතාලියට මම ට්‍රැවල් කරන්නේ ලංකාවෙන් ඉතාලියට ඉතාලියෙන් ලංකාවට. ඉතින් මට ඒ අධ්‍යයති ගොඩක් මේක ඕන වෙනවා මම ලංකාවට ගිහලා ගොඩක් දේවල් යන්නේ ඉස්සරහට. මේක තියෙන ඔයාලගේ මේකට දාන්න පුළුවන් මම මේකට ස්පෙෂල් ගත්තා මේකේ එක ටෝන් එක දාගන්න ඕන මට ඊට පස්සේ මේ ෂැම්පූ දාන්න පුළුවන් කන්ඩිෂනර් දාන්න පුළුවන් ඒ විදිහට ඔක්කොම දාන්න පුළුවන් මේවට ඔයාලගේ ක්‍රීම්ස් චුට්ටු චුට්ටු දාගෙන ගෙනියන්න පුළුවන් පඩි ක්‍රීම් අරගෙන යන්න ඕනේ
යුරෝ 150යි මේක පෙප්කෝ එකේ. ඉතින් මේ වගේ දේවල් මම දෙපාරක් ඉඳන් මම ගන්නවා. ඊළඟට ගත්තා අර කලින් ටී-ෂර්ට් එකක් පෙන්වන්න බෙට් එක ගත්ත කියලා අන්නේ එයාටම මේ ටී-ෂර්ට් එකට මේ පැන්ට් එක ගත්තා. මේ කයිසම ෂෝට් එක. ඊට පස්සේ අපි ගත්තා මෙන්න මේ වොලට් එක. ඒක ගත්තේ අපේ නංගි අපේ තාත්තට. ඒක මගේ ගාන. මේ තියෙන එකේ මැටීරියල් එක. මේක ඇතුළ අපේ තාත්තා කැමති පර්ස් ජාතියකුත් තියනවා වෙනම. එයාට එක දවසක් ගෙනල්ලා දුන්නා. හැබැයි ඒක එයා දැම්මේ නෑ. මේක මම හිතනවා මේකට කැමති වෙයි කියලා. මේක මාරම ලස්සනයි. මගේ නේල්ස් ටික කරන් ගන්න එපා ළමයි. මෙන්න මේ ඉයරින් සෙට් එක මේක මාරම ලස්සනයි. මම මේක ගොඩක් මාස මෙන්න මේකට බ්ලූ එකට. ඒක මාරම ලස්සනයි. මම ගෝල්ඩ් යූස් කරනවා. මේ එක යූස් කරන්න ආස නැහැ. ගෝල්ඩ් විතරයි ආසේ. මේක ලස්සනයි. මේක මාරම ලස්සනයි. ඒකට හිත යනවා. ඒක අපි මේක ෂා කරගන්න. ඊළඟ අයිටම් එක ටැගල් පෙන්නන්න. මොකද ඕන තෝඩියයි රශ්මිකා. මෙන්න මේක අපේ නංගිය මම දන්නේ නැහැ ඩිල් කරන්න එනකම් මේක අපේ නංගි දාලා තිබ්බා. මම දැක්කේ තෙවලේ ඔඩේලා ඔපයි මේක 780ට. ඔව් මේ තුරුමුනේ 780යි මම ඉතින් සරත් දුන්නා. දැන් ඊළඟට ගත්තේ කාඩද කියලා මම කියන්නේ නැහැ දැන්ම. මම ඒ gift box 3ක් හදනවා මම. ඒ 3 හදද්දී ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මම මේ 3 ගත්තේ 3 දෙනෙක්ට ගස්ලා 3 දෙනෙක්ට එක වගේ items ටිකක්. මෙතන items චුට්ටයි තියෙන්නේ. මම ඒ ටික දැනට ඔයාලත් එක්ක පෙන්නනවා. තාරා! මේ හතරෙන් 3යි එකක් මට ගත්තා. මොකද මටත් මාර අවශ්‍ය හිතුණා මෙන්න මේකට. මම මේකක් හොයව හිටියේ. මම ඉතින් මේක ගත්තා. මේක යුරෝ එකක් වුණා. මම එකෙන් 4ක් ගත්තා. ඉතින් මේ ක්ලිප් එක මේ 3 ගත්තේ මම gift box 3ක් හදනවා. actually මම gift box 3ක් හදනවා මගේ. මම මේ 3 ගත්තේ ඒ 3 දෙනාට. candles 3ක් ඒ gift box එකටම add වෙනවා. සුවඳයි. මේක මාරම සුවඳයි. මේක jasmine smell එක තමයි මේකේ මාර විදිහට එන්නේ. මේ තියෙන candle එක. මේකෙන් 3ක් ගත්තා. මෙතන 2ක් තියෙනවා මෙතන 1ක් තියෙනවා. ඊපස්සේ මෙන්න මේ බොක්ස් 3 ගත්තා ඒ 3 දෙනාට. මේ බොක්ස් 3ක් ගත්තා. ඒකත් ඒ gift box එකට add වෙන්නේ. තව purse 3ක් ගත්තා. ඒ 3 මෙතන නැහැ. ඒ 3 ලංකාවේ තියෙන්නේ. මම gift box එක හදන්නේ ලංකාවට ගියපු කාලට. ඉතින් මම ඒ gift box 3 හදලා හදද්දී ඔයාලට එක්ක වෙනම වීඩියෝ එකක්. මේ දෙන මේ book එක. පාරම ලස්සනයි. අපි එකක් ඕපන් කරලා එපා. මෙතනින් ඕපන් කරන්න කියලා දාන්න පුළුවන්. wow cute එකනේ. so cute. ලස්සන මම හිතුවට pink වලින් තමයි මගේ තීම් එක යන්නේ. ඒ නිසා මම ඔක්කොම pink වලින් ගත්තේ. ඉතින් ඔය විදිහට තමයි අපි දෙනගේ unboxing වීඩියෝ එක ඉවර වෙන්නේ. අද ඉඳලා මම දිගටම free 2 weeks. ඉතින් ඔය විදිහට තමයි අපි දෙනගේ unboxing වීඩියෝ එක ඉවර වෙන්නේ. අපි ගොඩක් shopping කරා. හැබැයි අපිට time තිබුණ නැති නිසා අපිට vlog කරන්න බැරි වුණා. අද ඉඳලා අපි දිගටම vlog ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් ඒක නිසා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න. අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අද ගහමු පරිස්සමින් ඉන්න. ciao